Banu. வாழ்க்கை என்பது ஒரு விளையாட்டு. நாம் எல்லோருடைய வாழ்க்கையிலும் விளையாடுறோம். சிலருக்கு காலம் செல்ல செல்ல தான் தெரியும் உண்மையில் விளையாட வேண்டியது தங்கள் வாழ்க்கையுடன் தான் என்று. இதை புரிந்து கொண்டவர்களில் வானுக்கும் ஒருத்தர். ආයුබෝවන් මේ නිවුස් සීරෝ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. මම විනෝදි අල්වේස්. ප්‍රථමයෙන් සිරස් තල. හදිසියේම අස්ථානගත වූ නිදන් වදුන පුස්තකය දේශීය සංචාරකයෙකු මෙන් පෙනී සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු සතුව ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය සැක පළ කරයි. මන්දනං හිටිය මේ ටොපිය කරගන්නේ මට තමයි කියලා. මම රස්ති අධිකාරියෙක්. මගේ ජීවිතය ගෙවෙන්නේ වැඩිපුරම කැලෑවට. ඇවිදන නඩුදා. හෙලෝ. හලෝ. මොනවද අර නිවුස් වල කියන්නේ? මොන නිවුස්ද? මටවත් ඇත්ත කියන්න බෑනේ. මම කිසි දෙයක් කරේ නෑ. මේ ඔයා නම් කවදාකවත් හැදෙන්නේ මෙහාන මගේ හැදිල්ල ගැන මම බලා ගන්නවා. අපෝ මට කතා කරන්න එපා. මැසේජ් දාන්නත් එපා. අපි සම්බන්ධ මෙතන ඉවරයි. අනික මම ඔයාලට කියන්න කියලා හිටියේ. මගේ පපුව හිරකුත් තියෙනවා. ජීවිතය කියන්නේ කෝච්චියක් වගේ. මටත් උන්නාට ස්වභාව සෞන්දර්ය ලෝකෙට විදාපාන්න අක්කලා දිහා ගිහලා කිරිවැස්සිය බලන් හිටියා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද්ද සද්දේ? වල්ලූරු මහත්තයෙක් කුණ හොයාගෙන ගියත් වල්ලූරට උනත් නම්බු දීලා කතා කරන්න ඕන. මම තීරණය කරා මේ කූර සමාජයෙන් ඈත්ලා සදාහටම වනගත වෙන්න. ඔය පොත මම ගත්තේ නෑ. අනික මං වැඩිවේ පොත්පත් කියන මනුස්සෙක් නෙවෙයි. වනගත වෙලා හරියන්නේ නෑනේ. අපි මේ ප්‍රශ්න ටික කාලයට බාර දෙමු. සාමාන්‍ය කැලේ යන්න තුනම් මම මොනවද කරන්න ඕන? Banu. හදිසියේම අස්ථානගත වූ නිදන් වදුන පුස්තකය දේශීය සංචාරකයෙකු මෙන් පෙනී සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු සතුව ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය සැක පළ කරයි. ඔයා නම් කවදාකවත් හැදෙන්නේ නැහැ. இதை புரிந்து கொண்டவர்களில் வானுக்கும் ஒருத்தர். මාදු. வாழ்க்கை என்பது ஒரு விளையாட்டு. අපෝ මට කතා කරන්න එපා. මැසේජ් දාන්නත් එපා. අපි සම්බන්ධ මෙතන ඉවරයි. හෙලෝ අම්මා. හෙලෝ චූටි පුතේ. කොහෙද මේ ෆෝන් එක දාගෙන බැටරි ඉන්නේ? නැතුව ඔෆ් වුණානේ. මොනවද නිවුස් වල යන්නේ? ගෙවරලා ඔක්කොම බය වෙලා. ෆෝන් එකත් ඕෆ් කරගෙන. පිස්සු නටන්න එපා ළමයා. දොස්තර කලබල වුණාට පිස්සු කලබල වෙන්නේ නෑ අනේ. මට කියන්න අමතකුණානේ. මම හිතනවා මේ සිටුේෂන් එකේදී මට ආරක්ෂාකාරීම තැන නගරේ කියලා. අපි ටික දවසක් මෙහෙම රවුමක් ගහගෙන ඉමු. संगत तरुवट कविलिया मात मगे हित हदागन्नम नुඹත් මාළඟ නැති නිසා මගේ කවි. Hi babe. Hi babe, I was calling you. Where are you? I'm here, tell her. How you doing? Banu, listen. Be the man you were before. That fire is still inside of you. Just pick up the camera again. You've had enough rest. Yeah, I don't know that. I have to start again. Let's see. Trust me. The treasure you're looking for is not buried underneath the earth. It's right inside of you. Believe me. You are the best. We'll call you babe. Call me when you're free, okay? For sure. I'm waiting. Bye. Okay. Love you. Take care, love. Believe me.
You are the best. Banu, listen. Be the man you were before. That fire, it's still inside of you. Just pick up the camera again. You've had enough rest. නිමේෂයක් කියන්නේ තවත් එක මතකයක්. මම විශ්වාස කරන්න කැලෑ නීතිය විතරයි. ඒ නීතිය හරි සාධාරණයි. ප්‍රබලයා පවතිනවා, දුබලයා විනාශ වෙනවා. මංගේ තරඟට හරි ආසයි. මාස 6කට පස්සේ අපි අමුआबू සෙල්ලම් කරන්න. අයිබෝවන් කියලා පිළිගන්නවා ක්‍රියේටිව් මොබයිල් ෆොටෝග්‍රැෆි ඇන්ඩ් වීඩියෝග්‍රැෆි ප්‍රෝග්‍රෑම් එකේ. කොට්ටම කැලේට ගාන්නේ. ඉතින් යාළුවෝ කියන එකක් කැලයක්. අපි බලමු මේ කැලේදී මම ගත්ත බෙරත් ඒවා. මේ සෙල්ලම ඉදිරිය හරි අවනිශ්චිතයි. මේ අවනිශ්චිතතාවයට ඇබ්බැහි වුණාට පස්සේ මේ සෙල්ලමෙන් ගැලවෙන්න හරි අමාරුයි. එකමත් වහල හිටියත් සමහරුන්ට ඉලක්කය වරදිනවා. සමහරුන්ට ඉලක්කය හරියනවා. එක තමයි මේ තරග ස්වභාවය. බඩගින්න කාටත් පොදුයි. අවධානය මේ සෙල්ලමේදී ජීවිතය පරිස්සම් කරගන්න නම් දුබලයාටත් ප්‍රබලයාටත් අවධානයෙන් ඉන්න වෙනවා. දුබලයාගේ නිමේෂයකට අවධානය කිලිහි ගියොත් එහි අවසන් ප්‍රතිඵලය දඩයමක්. මේක හැබැයි සාපේක්ෂයි. කැලේ තියෙන තනකොළ පොඩි පඳුරු වලට කතා කරන්න පුළුවන් නම් එයාලා කියාවි කැලේ ඉන්න නපුරුම සත්තු జాතිය මෝ කියලා. කොටි තමයි අහිංසකම කියලා. හෙළුවශි කියන්න සිරාවට නෑ හෙළකිරිම බලන්න. ගෙවී මාස 6ක කාලය තුළ අනවසර නිදන් කිරීම් 36කදී එයට සම්බන්ධ පුද්ගලයන් 62 අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර ක්‍රියාකාරී දේශපාලඥයන් 6 දෙනෙකුද සිටින බවට වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත. මම කලින් කිව්වනේ අවධානය නිමේෂයකට ගිලිහුණොත් දඩයමක් වෙන්න තියෙන අවස්ථාව උපරිමෙන්ම වැඩි. හෙලෝ අශීම බානුක මට ඔයාගෙන ලොකු උදව්වක් ඕන. ඔයාට PDF එකක් දාලා තියෙයි. මට ඒක මීඩියා වල පබ්ලිෂ් කරගන්න ඕන. හදිසියේම අස්ථානගත වූ නිදන් වදන පුස්තකය දේශීය සංචාරකයෙකු මෙන් පෙනී සිටින දන්නවද කැලෑ නීති වගේම කැලෑ නියමයන් තියෙනවා. ඒ නිසා අපිට මුකුත් දන්නේ නැහැ වගේ සමහර වෙලාවට රඟපාන සිද්ධ වෙනවා. මොන නිවුස්ද? මම කිසි දෙයක් කරේ නෑ. මට කතා කරන්න එපා. මැසේජ් දාන්නත් එපා. අපි සම්බන්ධ මෙතන ඉවරයි. ඒ නියමය ළඟම ගස් නිසා තමයි ලැබුගිනි පටන් ගන්නෙ. හෙලෝ තරිදු කොහොමද? නිකම් මතක් කළා ගත්තව
මේ උඹ ස්කෝල යන කාල කිව්වනේ ඔබ තුන්කොළඳුල් කියලා. සිරාවටම ඔබ තුන්කොළඳුල්ද? මේ ලබන සතිය මාත් එක්ක ට්‍රිප් එකක් යන්කෝ. බැලු ඔයා නම් කවදාකවත් හැදෙන කෙනෙක් නෙවෙයි.